අපි මේ සීරීස් එකේදී කතා කරන්නේ English newspaper article හරහා කොහොමද ඉංග්‍රීසි ඉගෙන ගන්න කියලා. Learning English through newspaper editorials. Mangroves, nature's coastal shield. World Mangrove Day was celebrated on 26 July, also known as the International Day for the Conservation of the Mangrove Ecosystem. This day is marked globally to highlight the significance of mangroves and raise awareness about their protection. Sri Lanka too commemorated the occasion with events, lectures and community programs that reflected the growing recognition of the role mangroves play in our ecosystems, often referred to as the guardians of blue carbon. Mangroves are unique coastal ecosystems that grow in the intertidal zones of tropical and subtropical regions. These forests thrive in saline or brackish waters and are composed of salt-tolerant trees and shrubs with complex root systems. Mangroves plays a crucial role in maintaining coastal stability and ecological balance. Their roots hold soil together, preventing erosion, while also serving as natural buffers against storm surges, tsunamis, and rising sea levels. During extreme weather events, mangroves absorb wave energy, offering frontline protection to inland communities and reducing flood damage. අපි word by word තේරුම් පැහැදිලි කරගමු. mangroves අපි mangroves කියලා කියනවා කඩුලාන. බහුවචන නාමපදයක් විදිහට මේක අපිට හඳුනා ගන්න පුළුවන්. කඩුලාන කියලා කියන්නේ වෙරළබඩ ලවණ ජලයේ ගස් පඳුරු වශයෙන් වැඩෙන ශාක විශේෂයක් විදිහට හඳුනා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේවා නිවර්තන හා උපනිවර්තන කලාපවල තමයි බහුලව දැක ගන්න පුළුවන්. මේ පින්තූරවල පෙනෙන විදිහට මේවායේ තියෙන සංකීර්ණ මුල් පද්ධතියක් නිසා පරිසර පද්ධතිය ආරක්ෂා වෙලා තියෙනවා. nature's coastal shield. natures අපි nature කියලා කියනවා ස්වභාව ධර්මයට. මිනිසුන්, ශාක, සතුන්, සාමූහික භෞතික ලෝකය අර්ථවත් කරන්න අපි nature කියලා කියන නාමපදය noun එක භාවිත කරනවා. ඒ වගේම තමයි ආවේනික ගුණය කියන අර්ථයෙන් nature කියන නාමපදය යොදා ගන්න පුළුවන්. තවත් විදිහකින් ගත්තොත් යමකුගේ චරිතයේ පෞරුෂයේ ඒ පෞරුෂ ලක්ෂණය පිළිබඳව වෙන ස්වභාවය කියන අර්ථයෙන් නාමපදයක් විදිහට nature භාවිත කරන්න පුළුවන්. අපි මෙතනදී දාගන්නේ ස්වභාව ධර්මයේ කියන අර්ථයෙන්. natures කියලා apostrophe s යොදලා possessive form එක අයිතිය හඟවන පදයක් විදිහට ස්වභාව ධර්මයේ කියන අර්ථය ලබා දෙනවා. natures ස්වභාව ධර්මයේ coastal කියලා කියනවා වෙරළබඩ, වෙරළාශ්‍රිත කියන අර්ථයෙන් adjective එකක් විදිහට මෙතනදී භාවිත කරනවා. shield කියලා කියනවා පලිහ. සාම්ප්‍රදායිකව ලෝහ හෝ ලී වලින් හදලා තියෙන ප්‍රහාර වළක්ව ගන්න සොල්දාදුවන් පාවිච්චි කරන පුළුල් ආරක්ෂක උපකරණයකට shield එකක් කියලා කියනවා. එහෙමත් නැත්නම් පලිහක් කියලා කියනවා. අපිට මේකෙදී figuratively මේක විවිධ අර්ථවලට පාවිච්චි කරනවා. කිසියම් දෙයක් ආරක්ෂාව සලසන දෙයක් විදිහට යොදා ගන්නවා නම් අපිට ඒකට කියන්න පුළුවන් shield එකක් කියලා. උදාහරණයක් විදිහට එන්නත් රෝගවලට ප්‍රතිවිරුද්ධව පලිහක් විදිහට ක්‍රියා කරනවා. එතන ආරක්ෂාවක් විදිහට ක්‍රියා කරනවා කියන අර්ථයෙන් පලිහ කියන වචනය භාවිත වෙලා තියෙනවා. shield කියන වචනේ ක්‍රියාපදයක් විදිහට ආරක්ෂා කරනවා කියන අර්ථයෙන් පාවිච්චි කරන්න පුළුවන්. අපි මෙතනදී ආරක්ෂකය කියන අර්ථයෙන් පාවිච්චි කරනවා. nature's coastal shield ස්වභාව ධර්මයේ වෙරළබඩ ආරක්ෂාව. සෝබා දහමේ වෙරළබඩ ආරක්ෂකය. ස්වභාව ධර්මයේ වෙරළබඩ ආරක්ෂකය. අපි ෆස්ට් පැරා එකට යමු. World Mangrove Day. world අපි world කියලා කියනවා ලෝකයට noun එකක් විදිහට. මෙතනදී දාගෙන තියෙන්නේ ලෝක. එහෙම නැත්නම් ගෝලීය යන අර්ථයෙන් නාම විශේෂණයක් විදිහට adjective එකක් විදිහට මෙතනදී world කියන වචනය පාවිච්චි කරලා තියෙනවා. mangrove අපි mangrove කියලා කිව්වා කඩොලාන. මෙතන අපි mangrove කියලා කියන වචනය adjective එකක් විදිහට තමයි පාවිච්චි කරලා තියෙන්නේ. day අපි day කියලා කියනවා දිනයට, දවසට අපි කියනවා day එකක් කියලා. දිනය was celebrated සරල අතීත කාල කර්මකාරක sentence එකක් විදිහට යොදාගෙන තියෙනවා. ලෝක කඩොලාන දිනය කියන කොටසේ දිනය කතරු විදිහට පාවිච්චි කරලා be verb එක විදිහට සරල අතීත කාල be verb එක යොදාගෙන තියෙනවා. celebrate කියලා කියනවා සමරනවා. celebrated simple past form එකේ සමරුවා. celebrated past participle form එකෙන් සමරලා. celebrating present participle form එකෙන් සමරමින්. celebrating gerund එක විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන් සැමරීම කියන අර්ථයෙන්. අපි මෙතනදී පාවිච්චි කරනවා celebrated past participle form එක passive voice වාක්‍යයක් නිසා. on 26 July on
අපි on කියන preposition එක පාවිච්චි කරනවා යමක් මත නිශ්චිත දිනයක් දවසක් දැක්වීමට යමක් ගැන කියන අර්ථයෙන්. අපි මොකක් හරි මාතෘකාවක් ගැන කතා කරනවා නම් on කියලා කියන preposition එක දාලා තමයි අපි මාතෘකාවේ නම සඳහන් කරන්න පුළුවන්. කිසියම් තත්වයක් හෝ ක්‍රියාකාරීත්වයක් ගැන ප්‍රකාශ කරන්න අපිට පාවිච්චි කරන්න පුළුවන්. යම් උපාංගයක් යොදාගෙන දෙයක් සිදු කරන බව ප්‍රකාශ කරන්නත් on කියන preposition එක පාවිච්චි කරන්න පුළුවන්. අපි මෙතනදී පාවිච්චි කරනවා නිශ්චිත දිනයක් දවසක් ගැන දැක්වීම සඳහා. 26 26 ජුලයි ජූලි. අපි සම්පූර්ණ වාක්‍යයේ තේරුම ගමු. World Mangrove Day ලෝක කඩලාන දිනය was celebrated සැමරුවා on 26 July ජූලි 26 වන දින. ලෝක කඩලාන දිනය සැමරුවා ජූලි 26 දින. එහෙමත් නැත්නම් ලෝක කඩලාන දිනය ජූලි 26 දින සමරනු ලැබීය. Also known as the International Day for the Conservation of the Mangrove Ecosystem. This day is marked globally to highlight the significance of mangroves and raise awareness about their protection. Also known as also කියලා කියනවා. Also අපිට අර්ථ කීපයකින් පැහැදිලි කරගන්න පුළුවන්. ඊට අමතරව the එසේම කියන අර්ථයන් ලබා දෙනවා. known කියලා කියන පදය අපිට පාවිච්චි කරන්න පුළුවන් මිනිසුන් හොඳින් හඳුනා ගන්නා අසා ඇති. එහෙමත් නැත්නම් දන්න දෙයක් ගැන සඳහන් කරන විටදී known කියන පදේ යොදා ගන්න පුළුවන්. ඒ වගේම කියන්න යන දේ පිළිබඳව මිනිසුන් හොඳින් දන්නා බව පුරුදු දෙයක් බව නිරූපණය කරන්න තමයි known කියලා කියන වචනය අපි මෙහිදී පාවිච්චි කරලා තියෙන්නේ. as lesser the international day ජාත්‍යන්තර day දිනය the international day ජාත්‍යන්තර දිනය for සඳහා වෙනුවෙන් කියන preposition එක විදිහට පාවිච්චි කරන්න පුළුවන්. conservation අපි conservation කියලා කියනවා සංරක්ෂණය සුරැකීම ආරක්ෂණය කියන noun එක විදිහට. for the conservation of යමෙකුගේ ඒකේ කියන අර්ථය ලබා දෙන preposition එක විදිහට පාවිච්චි කරන්න පුළුවන්. of the mangrove ecosystem the mangrove කඩලාන. අපි මෙහිදී adjective එක විදිහට මෙතනදී පාවිච්චි කරලා තියෙනවා mangrove කියලා කියන word එක. ecosystem කියලා කියනවා පරිසර පද්ධතිය කියන noun එක විදිහට යොදා ගන්න පුළුවන්. of the mangrove ecosystem මෙතෙක් වාක්‍යයේ තේරුම ගමු. also known as the international day ජාත්‍යන්තර දිනය ලෙසද හඳුනා ගන්නවා. for the conservation රැකවරණය සඳහා of the mangrove ecosystem කඩලාන පරිසර පද්ධතිය රැකවරණය සඳහා වන ජාත්‍යන්තර දිනය ලෙසද හඳුනා ගන්නවා. කඩලාන පරිසර පද්ධතිය රැකවරණය සඳහා වන ජාත්‍යන්තර දිනය ලෙසද හඳුන්වයි. This day is marked globally. This කියලා කියනවා මෙම day දිනය is present be verb එකක් විදිහට පාවිච්චි කරලා තියෙනවා. am is are කියලා කියන be verbs වලින් present be verb එක විදිහට is පාවිච්චි කරලා තියෙනවා. marked අපි marked කියලා කියනවා. mark කියලා කියනවා තිත, පුල්ලිය, ලකුණ, ලාංඡනය, සංකේතය, එහෙමත් නැත්නම් සටහන, සලකුණ කියන noun එක විදිහට. ඒ වගේම verb එකක් විදිහට ලකුණු කරනවා, ලකුණු දමනවා, ලකුණු දෙනවා, සටහන් කරනවා, සනිටුහන් කරනවා, සමරනවා කියන verb එක විදිහටත් පාවිච්චි කරන්න පුළුවන්. මෙතන simple present tense passive voice වාක්‍යයක් තියෙන්නේ. This day is marked මෙම දිනය සලකුණු කරනවා globally. අපි global කියලා කියනවා ගෝලීය, ලෝක ව්‍යාප්ත කියන අර්ථයෙන් නාම විශේෂණය adjective එක විදිහට භාවිත කරනවා. globally ගෝලීය වශයෙන් කියන adverb එක ක්‍රියා විශේෂණයේ විදිහට යොදාගෙන තියෙනවා. This day is marked globally මෙම දිනය සලකුණු කරනවා, එහෙමත් නැත්නම් සමරනවා globally ලොව පුරා ගෝලීය වශයෙන් මෙම දිනය ලොව පුරා ගෝලීය වශයෙන් සලකුණු කරනවා, සමරනවා. To highlight the significance of mangroves. to කියන අර්ථයෙන් අරමුණු පැහැදිලි කිරීමට යොදා ගන්න. To highlight කියලා කියනවා ඉස්මතු කරනවා, අවධාරණය කරනවා කියන verb එක විදිහට යොදා ගන්නවා. ඉස්මතු කිරීම උසස් දෙය කියන අර්ථයෙන් noun එක විදිහට පාවිච්චි කරනවා. highlighted ඉස්මතු කරා past form එක විදිහට පාවිච්චි කරන්න පුළුවන්. highlighted ඉස්මතු කරලා past participle form එක විදිහට හදා ගන්න පුළුවන්. අපි මෙතනදී පාවිච්චි කරනවා base form එක highlight ඉස්මතු කරනවා, to highlight අවධාරණය කරන්නට, ඉස්මතු කරන්නට. the significance අපි significance කියලා කියනවා වැදගත්කම. the significance වැදගත්කම noun එක විදිහට පාවිච්චි කරන්න පුළුවන්. signify කියලා කියනවා හඟවනවා, සනිටුහන් කරනවා කියන verb එක. significant වැදගත්කම කියන adjective එක විදිහට පාවිච්චි කරන්න පුළුවන්. significantly සැලකිය යුතු ලෙස කියන අර්ථයෙන් adverb එක විදිහට පාවිච්චි කරන්න පුළුවන්. අපි මෙතෙන්දී noun එක විදිහට වැදගත්කම කියන අර්ථයෙන් පාවිච්චි කරනවා. of කියලා කියනවා යමක, ඒකේ, එහෙම නැත්නම් ඒ වායේ කියලා කියන අර්ථයෙන්. මොනවයිද? mangroves කඩලාන ගස්වල. to highlight the significance of mangroves අවධාරණය කරන්නට, the significance වැදගත්කම
වැදගත්කම of mangroves කඩුලාන ගස්වල නැත්නම් කඩුලානවල වැදගත්කම අවධාරණය කිරීමට and කියලා කියනවා සහ raise awareness about their protection. raise අපි raise කියලා කියනවා වැඩි කරනවා, වවනවා, නංවනවා, ඔසවනවා, එහෙමත් නැත්නම් ඉහළ දමනවා, ඇති කරනවා කියන අර්ථයෙන් verb එක විදිහට පාවිච්චි කරන්න පුළුවන්. raise awareness අපි මෙතනදී base form එක විදිහට වැඩි කරනවා කියන verb form එක යොදා ගන්නවා. and raise වැඩි කරනවා, awareness අපි awareness කියලා කියනවා දැනුවත් බව, පරීක්ෂාකාරී බව, සිහිනුවන ඇති බව, වැටහීම, දැන සිටීම කියන noun එක විදිහට පාවිච්චි කරනවා. awareness, raise awareness අවබෝධය වැඩි කිරීම, raise awareness අවබෝධය වැඩි කිරීම, අවබෝධය ඉහළ නැංවීම, about කියලා කියනවා ගැන, පිළිබඳ කියන අර්ථයෙන් preposition එකක් විදිහට පාවිච්චි කරනවා. they කියලා කියනවා ඔවුන්, එහෙම නැත්නම් ඒවා. they කියලා කියනවා ඔවුන්ගේ possessive form එක විදිහට ඒවායේ. them කියලා කියනවා ඔවුන්ට, ඔවුන්ව, එහෙම නැත්නම් ඒවාට. අපි මෙතනදී පාවිච්චි කරනවා possessive form එක ඒවායේ කියන අර්ථයෙන්. protection කියලා කියනවා protect කියලා කියනවා ආරක්ෂා කරනවා කියන verb එක. protection කියලා කියනවා ආරක්ෂාව කියන noun එක. protective කියලා ආරක්ෂිත adjective එක විදිහට. protectively ආරක්ෂිතව adverb එක විදිහට පාවිච්චි කරනවා. protecting ආරක්ෂා කිරීම gerund එක විදිහට පාවිච්චි කරනවා. protecting ආරක්ෂා කරමින් කියන present participle verb form එක විදිහට පාවිච්චි කරනවා. අපි මෙතනදී පාවිච්චි කරනවා ආරක්ෂාව, ආරක්ෂා කිරීම කියන noun එක විදිහට යොදා ගන්නවා. their protection ඒවායේ ආරක්ෂා කිරීම නැත්නම් ඒවා ආරක්ෂා කිරීම. about their protection ඒවා ආරක්ෂා කිරීම පිළිබඳ, ඒවායේ ආරක්ෂා කිරීම පිළිබඳ. raise awareness about their protection අවධානය වැඩි කිරීම, about their protection ඒවා ආරක්ෂා කිරීම පිළිබඳ, ඒවායේ ආරක්ෂා කිරීම ගැන, ඒවා ආරක්ෂා කිරීම පිළිබඳ අවධානය වැඩි කිරීම. අපි ඊළඟ වාක්‍යයට යමු. ශ්‍රී ලංකාව to අපි to කියලා කියන පදේ පාවිච්චි කරනවා විවිධ අර්ථ විදිහට. to the එහෙම නැත්නම් it කියලා කියන අර්ථයෙන් අපිට පාවිච්චි කරන්න පුළුවන්. මොකක් හරි ශ්‍රී ලංකාවත්, ශ්‍රී ලංකා to, ශ්‍රී ලංකාවද කියලා කියන අර්ථයෙන් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ශ්‍රී ලංකා to commemorate කියලා කියනවා අනුස්මරණය කරනවා, සමරනවා, සිහි කරනවා, සිහිපත් කරනවට verb එක විදිහට. commemoration කියලා කියනවා noun එක විදිහට සැමරීම, අනුස්මරණය කිරීම කියන අර්ථයෙන්. commemorative කියලා කියනවා adjective එක විදිහට අනුස්මරණ. commemorating කියලා කියනවා gerund එක විදිහට අනුස්මරණය කිරීම. commemorating කියලා කියනවා present participle verb form එක විදිහට සමරමින්, අනුස්මරණය කරමින් කියලා කියන අර්ථයෙන්. simple past form එකේදී commemorated අනුස්මරණය කරා, එහෙම නැත්නම් සැමරුවා කියන අර්ථයෙන්. past participle verb form එක විදිහට commemorated සමරලා, අනුස්මරණය කරලා කියන අර්ථයෙන් අපිට පාවිච්චි කරන්න පුළුවන්. අපි මෙතනදී පාවිච්චි කරනවා simple past form එක commemorated සැමරුවා, ශ්‍රී ලංකා to commemorated ශ්‍රී ලංකාවද සැමරුවා. the occasion කියලා කියනවා අවස්ථාව. වෙනත් විදිහකින් ගත්තොත් ප්‍රකාශනය, ප්‍රසංගය, සිද්ධියට noun එක විදිහට යොදා ගන්නවා. with යමක් කරන කොටගෙන, ලවා, සමග, සහිත කියලා කියන preposition එක විදිහට පාවිච්චි කරනවා. අපි මෙතනදී පාවිච්චි කරනවා සහිතව නැත්නම් සහිත කියන අර්ථයෙන්. events අපි event එකක් කියලා කියන උත්සවයක තියෙන එක කොටසකට, අංගයකට අපි event එකක් කියලා කියනවා. තව සිද්ධියකට, සිදුවීමකට අපි මෙතනදී උත්සවාංග කියලා කියන plural form එකකින් අර්ථයෙන් පාවිච්චි කරනවා. lectures දේශන and සහ community කියලා කියනවා ප්‍රජාව, ජනතාව, සභාව, සමාජය, සමූහය කියන noun එක විදිහට යොදා ගන්නවා. adjective එකක් විදිහට පාවිච්චි කරනකොට ප්‍රජා, ජනතා, සමූහ කියන අර්ථය ලබා දෙනවා. අපි මෙතනදී adjective එකක් විදිහට පාවිච්චි කරනවා community programs කියලා කියනවා වැඩසටහන්. community programs ප්‍රජා වැඩසටහන්. අපි සම්පූර්ණ වාක්‍යයේ තේරුම ගමු. ශ්‍රී ලංකා to commemorated the occasion ශ්‍රී ලංකාවද එම අවස්ථාව සැමරුවා with events, lectures and community programs උත්සවාංග, දේශන සහ ප්‍රජා වැඩසටහන් සහිතව, ප්‍රජා වැඩසටහන් සමගින් that reflected the growing recognition of the role mangroves play in our ecosystems. that අපි මෙතනදී that කියලා කියන වචනේ පාවිච්චි කරනවා relative clause එකක් සම්බන්ධ කරන්න පාවිච්චි කරන relative pronoun එකක් විදිහට. එය reflected අපි reflect කියලා කියනවා මොකක් හරි දෙයක් ප්‍රතිබිම්බයක් විදිහට අපිට පේනවා නම්, අපි කණ්ණාඩියක් ගාවට ගිහලා ඉදිරිය බැලුවාම අපිට පේන්නේ අපේ රිෆ්ලෙක්ට් එක. එහෙම නැත්නම් ප්‍රතිබිම්බය. ඒකට මෙතනදී පාවිච්චි කරන්නේ රිෆ්ලෙක්ට් කියලා කියනවා ආවර්ජනය කරනවා, පෙන්වා දෙනවා, ප්‍රශංසා පිණිස පවතිනවා කියන verb එක විදිහට පාවිච්චි කරන්න පුළුවන්. reflected පෙන්වා දුන්නා කියන සරල අතීත කාල ක්‍රියාපදයේ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. reflected පෙන්වා දීලා කියන past participle verb form එක විදිහට පාවිච්චි කරන්න පුළුවන්. reflecting පෙන්වා දීම gerund එක විදිහට පාවිච්චි කරනවා. reflecting පෙන්වා දෙමින් කියන present participle verb form එක විදිහට පාවිච්චි කරන්න පුළුවන්.
පුළුවන්. එතනදී simple past tense verb form එකක් විදිහට තමයි පාවිච්චි කරලා තියෙන්නේ. පෙන්වා දුන්නා කියන අර්ථයෙන්. මීට පෙර කිව්ව වැඩසටහන් වලින් පෙන්වා දුන්නා, that reflected ඒවා පෙන්වා දුන්නා, the growing grow කියලා කියනවා වර්ධනය වෙනවා, වැඩෙනවා, ක්‍රමයෙන් දියුණු වෙනවා, වැඩි වෙනවා, ලියලනවා කියන verb එක විදිහට යොදා ගන්නවා. අපි growth කියලා කියනවා වර්ධනය කියන noun එක විදිහට, grown කියලා කියනවා වැඩුණු කියන adjective එක විදිහට, growing වැඩිම, වර්ධනය වීම කියන gerund එක විදිහට, growing කියනවා වර්ධනය වෙමින් කියන present participle verb form එක විදිහට. අපි මෙතෙන්දී පාවිච්චි කරනවා present participle verb form එක adjective එකක් විදිහට, growing වර්ධනය වන නැත්නම් වැඩි වන, recognition අපි recognize කියලා කියනවා හඳුනා ගන්නවා, පිළිගන්නවා, දැනුවත් කරනවා කියන ක්‍රියාපදය verb එක විදිහට පාවිච්චි කරනවා. recognition කියලා කියනවා හඳුනා ගැනීම, පිළිගැනීම, දැනුවත් කිරීම කියන noun එක. recognize කියනවා simple past form එකෙන් හඳුනා ගත්තා. recognized කියනවා past participle verb form එක විදිහට හැඳිනගෙන. recognizing කියලා කියනවා හඳුනා ගැනීම gerund එක විදිහට. recognizing කියලා කියනවා හඳුනා ගනිමින් present participle verb form එක විදිහට පාවිච්චි කරන්න පුළුවන්. අපි මෙතෙන්දී පාවිච්චි කරලා තියෙන්නේ noun එක විදිහට recognition හඳුනා ගැනීම, දැනුවත් කිරීම කියන අර්ථයෙන්. growing recognition වැඩිවන දැනුවත් වීම නැත්නම් ඉහළ යන දැනුවත් වීම, වැඩිවන දැනුවත් භාවය of the role of කියලා කියනවා යමක, ඒකේ කියලා කියන අර්ථයෙන් මොකේද කියන එක පැහැදිලි කරනවා. the role අපි role එකක් කියලා කියනවා භූමිකාවට, කාර්යභාරයට, ක්‍රියාකලාපයට noun එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. role mangroves අපි mangroves කියලා කිව්වා කඩොලාන. play කියලා කියනවා රංග දක්වනවට ක්‍රියාපදයක් විදිහට. ඊට අමතරව සෙල්ලම් කරනවා, ක්‍රීඩා කරනවා කියන අර්ථයෙන් අපිට කියන්න පුළුවන් played. simple past form එකෙන් රංග දැක්වුවා, played රංග දක්වලා කියන present participle verb form එක. played රංග දක්වලා කියන past participle verb form එක විදිහට පාවිච්චි කරන්න පුළුවන්. playing රංග දැක්වීම කියන gerund එක විදිහට, ඒ වගේම playing රංග දක්වමින් කියන present participle verb form එක විදිහට පාවිච්චි කරන්න පුළුවන්. අපි මෙතෙන්දී පාවිච්චි කරලා තියෙන්නේ play simple present tense verb form එකෙන් තමයි මෙතෙන්දී පාවිච්චි කරලා තියෙන්නේ. the role mangroves play කඩොලාන ඉටු කරන නැත්නම් රංග දක්වන, ඉටු කරන කාර්යභාරය නැත්නම් සිදු කරන කාර්යභාරය නැත්නම් කඩොලාන කරන කාර්යභාරය නැත්නම් කඩොලාන රංග දක්වන භූමිකාව in our ecosystems. in කියලා කියනවා තුල, ඒකේ, ඇතුලේ කියලා කියන අර්ථයෙන්. අව we කියලා කියනවා අපි, අව කියලා කියනවා අපේ, us කියලා කියනවා අපට, අපව කියන අර්ථයෙන්. එතකොට මෙතනදී පාවිච්චි කරන passive form එක විදිහට අපේ. ecosystems කියලා කියනවා පරිසර පද්ධති, ecosystems. in our ecosystems අපේ පරිසර පද්ධතියේ. අපි මේ සම්පූර්ණ relative clause එකේ තේරුම ගමු. reflected the growing recognition පෙන්වා දුන්නා වැඩිවන දැනුවත්භාවය of the role mangroves play, of the role mangroves play, of the role mangroves play කඩොලාන ඉටු කරන කාර්යභාරය නැත්නම් කඩොලාන රංග දක්වන භූමිකාව in our ecosystems අපේ පරිසර පද්ධතියේ. කඩොලාන අපගේ පරිසර පද්ධතියේ ඉටු කරන කාර්යභාරය එහෙමත් නැත්නම් භූමිකාව පිළිබඳ වැඩිවන දැනුවත්භාවය පෙන්වා දුන්නා. කඩොලාන ගස් නැත්නම් කඩොලාන අපගේ පරිසර පද්ධතියේ ඉටු කරන කාර්යභාරය පිළිබඳ වැඩිවන දැනුවත්භාවය පෙන්වා දුන්නා. often referred to as the guardians of blue carbon. often referred to often කියලා කියනවා නිරන්තරයෙන්, නිතර, බොහෝ විට කියලා කියන අර්ථයෙන්. referred අපි refer කියලා කියනවා හඳුන්වනවා, සඳහන් කරනවා, යොමු කරනවා. අපි සිත යොමනවටත් අපි කියනවා refer කරනවා කියලා. අපි මෙතනදී පාවිච්චි කරලා තියෙන referred past participle verb form එක තමයි මෙතනදී පාවිච්චි කරලා තියෙන්නේ. මේක සම්පූර්ණ වාක්‍යයක් නොවුනට අපිට මේක සම්පූර්ණ වාක්‍යයක් බවට පත් කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට. mangroves are often referred to. mangroves are කියලා කියන subject එක be verb එකත් එක්ක සම්බන්ධ වුණාම අපිට මේක සම්පූර්ණ වාක්‍යයක් විදිහට අපිට පාවිච්චි කරන්න පුළුවන්. mangroves are often referred to. mangroves එහෙම නැත්නම් කඩොලාන බොහෝ විට හඳුන්වනවා, හඳුනා ගන්නවා. කඩොලාන බොහෝ විට හඳුනා ගන්නවා. to කඩොලාන බොහෝ විට හඳුනා ගන්නවා as the guardians. as කියලා කියනවා ලෙස, විදිහට කියලා කියන අර්ථයෙන්. the guardians කියලා කියනවා ආරක්ෂකයින්, ආරක්ෂකයෝ. of කියලා කියනවා යමක, ඒකේ, මොකේද කියලා කියන එක පැහැදිලි කරනවා. මොනවයි ආරක්ෂකයෝ විදිහටද කියලා එක පැහැදිලි කරනවා. blue carbon කියලා කියනවා නිල් කාබන් වලට. නිල් කාබන් වල ආරක්ෂකයින් ලෙස කඩොලාන බොහෝ විට හඳුන්වනවා, හඳුනා ගන්නවා. අපි ඊළඟ කොටසට යමු. mangroves කඩොලාන, mangroves කඩොලාන. ආ කියලා කියනවා මෙතන present be verb එකක් විදිහට. mangroves are mangroves වෙනවා, ඉන්නවා, තියනවා, වෙනවා කියන අර්ථයෙන් ආ කියලා කියන be verb එක පාවිච්චි කරනවා. mangroves වෙනවා. unique කියලා කියනවා අද්විතීය, විශිෂ්ට, අසම සම, අතිවිශිෂ්ට කියන අර්ථයෙන්. ඒකට මෙතෙන්දී අපිට පාවිච්චි කරන්න පුළුවන් විශිෂ්ට වෙනවා. coastal
ecosystems. coastal කියලා කියනවා වෙරළ බඩ, වෙරළාසන්න, වෙරළාශ්‍රිත කියලා කියන අර්ථය. වෙරළාශ්‍රිත ecosystems අපි මීට ඉස්සෙල්ලා අපි පැහැදිලි කරගත්තා පරිසර පද්ධති. අපි සම්පූර්ණ වාක්‍ය තේරුම ගත්තොත් එහෙම mangroves are unique coastal ecosystems. mangroves කඩොලාන විශිෂ්ට වෙරළ පරිසර පද්ධතියක් වෙනවා. කඩොලාන විශිෂ්ට අද්විතීය වෙරළ පරිසර පද්ධතියක් වෙනවා. that අපි මෙතනදී that කියලා පාවිච්චි කරලා තියෙන්නේ relative clause එක මේ වාක්‍ය සමග සම්බන්ධ කරන්න තමයි that කියන relative pronoun එක පාවිච්චි කරලා තියෙන්නේ. that grow කියලා කියනවා වැඩෙනවා, වැවෙනවා, වර්ධනය වෙනවා, හට ගන්නවා, හැදෙනවා කියලා කියන අර්ථයෙන්. in the intertidal zones in කියලා කියනවා තුල, ඒකේ, එහෙම නැත්නම් මොන වයද කියලා කියන එක පැහැදිලි කරනවා. the intertidal zones intertidal කියලා කියනවා ළමයි උදම් ඉම කියන අර්ථයෙන්. උදම් ඉම. අපි උදම් ඉම කියලා කියන්නේ මුහුදු රළ බාදියේදී ඇති මට්ටමට ඉහළින් තියෙන ප්‍රදේශයක්, වඩදියේදී ජල මට්ටමට පහළින් නැති ප්‍රදේශයක්. උදම් ඉම කියලා අපි හඳුනා ගන්නවා. intertidal උදම් ඉම ඒ අතර කියන ප්‍රදේශය උදම් ඉම ප්‍රදේශය. of කියලා කියනවා ඒකේ යමක මොකේද කියලා කියන එක පැහැදිලි කරනවා. tropical and subtropical regions. tropical කියලා කියනවා නිවර්තන and සහ subtropical උපනිවර්තන regions කියලා කියනවා කලාප ප්‍රදේශ කියලා කියන අර්ථයෙන්. of tropical and subtropical regions නිවර්තන සහ උපනිවර්තන කලාපවල අපි සම්පූර්ණ relative clause එකේ තේරුම ගත්තොත් that grow in the intertidal zones of tropical and subtropical regions නිවර්තන සහ උපනිවර්තන කලාපවල නැත්නම් ප්‍රදේශවල උදම් ඉම අතර ප්‍රදේශයේ උදම් ඉම අතර කලාපයේ වැඩෙනවා, වර්ධනය වෙනවා. these forests thrive in saline or brackish waters. these කියලා කියනවා මේවා ඩිටර්මින එකක් විදිහට අපි මෙතනදී පාවිච්චි කරනවා. these forest කියලා කියනවා වනාන්තරය, කැලෑව, වනයට නාමපදය එහෙම නැත්නම් noun එක විදිහට පාවිච්චි කරනවා. these forest මේ වනාන්තර thrive අපි thrive කියලා කියනවා වැඩෙනවා, ශක්තිමත් වෙනවා, සඵල වෙනවා කියන verb එක විදිහට යොදා ගන්නවා. බොහෝ විට දැඩි හෝ සෞඛ්‍ය සම්පන්න ආකාරයෙන් වර්ධනය වෙනවා කියන අර්ථය ලබා ගැනීමට තමයි thrive කියලා කියන එක පාවිච්චි කරන්නේ. thrive in වැඩිම, වර්ධනය වීම කියන noun එක thrive in adjective එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. වැඩෙන, වර්ධනය වෙන අපිට තව gerund එක විදිහට පාවිච්චි කරනකොට thrive in වැඩිම, වර්ධනය වීම, ඒ වගේම present participle verb form එකක් විදිහට ගත්තොත් ඒත් අපිට ගන්න වෙන්නේ thrive in වර්ධනය වෙමින්, වැඩෙමින් කියන අර්ථයෙන්. එතකොට these forests මේ වනාන්තර thrive වැඩෙනවා නැත්නම් ශක්තිමත් වර්ධනය වෙනවා. in කියලා කියනවා තුල, ඒකේ, එහෙම නැත්නම් ඇතුලේ කියන අර්ථයෙන්. in saline අපි saline කියලා කියනවා ලවණ සහිත නැත්නම් ලුණු සහිත මුහුදු ජලය කියන අර්ථය ලබා ගැනීමට. saline o කියලා කියනවා හෝ කියලා කියන අර්ථයෙන්. brackish අපි brackish කියලා කියනවා ලුණු සහිත ජලයට පිරිසුදු ජලය මිශ්‍ර වන විට ගොඩ නැගෙන නැත්නම් හැදෙන ඒ ජලයට නැත්නම් අර්ධ ලුණු සහිත ජලයට අපි brackish water කියලා කියනවා. එතකොට ලුණු සහිත ලුණු මිශ්‍ර වුණ පිරිසිදු ජලයට අපි කියනවා brackish water කියලා. waters ජලය and සහ ආ කියලා කියනවා මෙතන present be verb එකක් විදිහට ඉන්නවා, තියනවා, වෙනවා යන අර්ථය ලබා ගැනීමට. composed අපි compose කියලා කියනවා සමන්විත වෙනවා, තනනවා, සාදනවා කියලා කියන අර්ථය. composed simple past form එක විදිහට සමන්විත වුණා, සෑදුවා. composed කියලා කියනවා past participle verb form එක විදිහට සාදලා, තනලා. composing gerund එක විදිහට අපි පාවිච්චි කරනවා සෑදීම, තැනීම කියන අර්ථයෙන්. composing present participle verb form එක විදිහට සාදමින්, තනමින් කියන අර්ථය අපිට ගන්න පුළුවන්. අපි මෙතෙන්දී පාවිච්චි කරන්නේ past participle verb form එක විදිහට simple present tense passive voice form එකක් විදිහට තමයි sentence එකේ form එකක් විදිහට තමයි අපි composed කියලා කියන past participle verb form එක පාවිච්චි කරන්නේ. of මොකෙන්ද කියලා කියන එක preposition එකක් විදිහට මොනයින්ද සමන්විත වෙන්නේ කියන එක පැහැදිලි කරනවා. salt tolerant trees ලුණු වලට ඔරොත්තු දෙන. salt කියලා කියනවා ලුණු නැත්නම් ලවණ. අපි ලුණු කියලා අර්ථයෙන් ගත්තොත් tolerant අපි tolerant කියලා කියනවා ඔරොත්තු දෙනවා. එහෙම නැත්නම් යාදෙනවා කියලා කියන අර්ථය. ලුණු වලට ඔරොත්තු දෙන salt tolerant ලුණු වලට ඔරොත්තු දෙන adjective එක ලෙස මෙතන පාවිච්චි කරලා තියෙනවා. trees ගස් and සහ shrubs කියලා කියනවා noun එක විදිහට පඳුරු කියලා කියන අර්ථයෙන් අපිට හඳුනා ගන්න පුළුවන්. shrubs කියලා කියනවා පඳුරු noun එක විදිහට අපි මෙතනදී පාවිච්චි කරනවා. with කියලා කියන preposition එකේදී සහිතව, සමග, එක්ක කියලා කියන අර්ථය අපිට ගන්න පුළුවන්. complex කියලා කියනවා සංකීර්ණ කියන adjective එක විදිහට පාවිච්චි කරනවා. root කියලා කියනවා මුල්, මොකක් හරි ශාකයක තියෙන මුල් පද්ධතියට අපි root කියලා කියනවා. එතකොට මෙතන adjective එක විදිහට පාවිච්චි කරලා මුල්. systems කියලා කියනවා පද්ධතියට. අපි තොරතුරු හා සංනිවේදන තාක්ෂණයේදී බහුලව පාවිච්චි කරන term එකක් තමයි, වචනයක් තමයි මේ systems කියලා කියන්නේ. පද්ධති කියලා කියන්නේ, systems කියලා කියන්නේ. අපි මෙතෙන්දී පාවිච්චි කරනවා පද්ධති කියලා කියන plural noun එක විදිහට පාවිච්චි කරනවා. අපි සම්පූර්ණ වාක්‍ය තේරුම ගමු. these forests මෙම වනාන්තර
thrive in saline or brackish waters ශක්තිමත්ව වැඩෙනවා in saline or brackish water ලවණ සහ ලුණු මිශ්‍ර පිරිසිදු ජලයේ and සහ are composed of සමන්විත වෙනවා එහෙම නැත්නම් ගොඩනගනවා තනනවා salt tolerant trees ලුණු වලට ඔරොත්තු දෙන trees ගස් and shrubs පඳුරු with සහිතව නැත්නම් සමග complex root systems සංකීර්ණ මුල් පද්ධති මෙම වනාන්තර ලුණු සහ අර්ධ ලුණු ජලයේ වර්ධනය වෙනවා. These forests thrive in saline or brackish waters. මෙම වනාන්තර සාර්ථකව එහෙම නැත්නම් මෙම වනාන්තර ලුණු සහ අර්ධ ලුණු ජලයේ වර්ධනය වෙනවා. නැත්නම් ශක්තිමත්ව වැඩෙනවා. And are composed of salt tolerant trees and shrubs. ලුණු වලට ඔරොත්තු දෙන ගස් සහ පඳුරු වලින් සමන්විත වෙනවා. with complex root systems සංකීර්ණ මුල් පද්ධති සමගින් සංකීර්ණ මුල් පද්ධති සහිතව අපි ඊළඟ වාක්‍ය බලමු mangroves plays a crucial role in maintaining coastal stability and ecological balance mangroves කියලා කිව්වා අපි කඩොලාන play කියලා කියනවා ඉටු කරනවා සෙල්ලම් කරනවා රඟ දක්වනවා කියන ක්‍රියාපදයේ විදිහට අපි මෙතෙන්දී පාවිච්චි කරනවා ඉටු කරනවා කියලා කියන අර්ථය කඩොලාන mangroves play ඉටු කරනවා a crucial කියන ආටිකල් එක අපි මෙතෙන්දී පාවිච්චි කරලා තියෙනවා crucial අපි crucial කියලා කියනවා adjective එක විදිහට ඉතා වැදගත් role අපි role කියලා කියනවා භූමිකාව කාර්යභාරය ක්‍රියාකලාපය කියලා කියන අර්ථයෙන් මෙතනදී අපිට පාවිච්චි කරන්න පුළුවන් කාර්යභාරය භූමිකාව කියලා කියන අර්ථයෙන් වැදගත් භූමිකාවක් කඩොලාන ඉටු කරනවා වැදගත් කාර්යභාරයක් භූමිකාවක් in maintaining in කියලා කියනවා තුල ඒකේ නැත්නම් එහි කියලා කියන අර්ථයෙන් preposition එකක් විදිහට පාවිච්චි කරනවා අපි මෙතනදී සම්බන්ධතාවක් ගොඩනගන්න ප්‍රකාශනයක සම්බන්ධතාවයක් ගොඩනගන්න පාවිච්චි කරන preposition එකක් විදිහට තමයි මෙතනදී in කියලා කියන එක පාවිච්චි කරන්නේ maintain කියලා කියනවා නඩත්තු කරනවා පවත්වාගෙන යනවා කියන්න ක්‍රියාපදයේ විදිහට යොදා ගන්නවා maintained සරල අතීත කාල ක්‍රියාපදයේ විදිහට පවත්වාගෙන ගියා කියලා කියන අර්ථය ලබා දෙනවා maintained පවත්වාගෙන ගිහිල්ලා past participle verb form එක විදිහට පාවිච්චි කරනවා maintaining gerund එක විදිහට පවත්වාගෙන යාම maintaining present participle verb form එක විදිහට පවත්වාගෙන යමින් කියන අර්ථය ලබා දෙනවා මෙතනදී present participle verb form එක විදිහට යොදාගෙන තියෙනවා in maintaining පවත්වා ගැනීමට නැත්නම් පවත්වාගෙන යාමට coastal stability coastal කියලා කියනවා වෙරළබඩ වෙරළාශ්‍රිත කියන adjective එක විදිහට මෙතනදී පාවිච්චි කරන්න පුළුවන් වෙරළාශ්‍රිත stability කියලා කියනවා ස්ථාවරත්වය ස්ථිරත්වය stability කියලා කියනවා ස්ථිරත්වය ස්ථිරතාවය කියන noun එක stabilized කියලා කියනවා stabilized තහවුරු කරනවා ස්ථිර කරනවා කියන verb එක stable ස්ථිර කියන adjective එක stably ස්ථිර ලෙස කියලා කියන ක්‍රියා විශේෂණය adverb එක විදිහට stabilizing gerund එක විදිහට ස්ථාවර කිරීම stabilizing present participle verb form එක ස්ථාවර කරමින් stabilizing gerund එක විදිහට ස්ථාවර කිරීම කියන අර්ථයෙන් stabilizing present participle verb form එක විදිහට ස්ථාවර කරමින් කියන අර්ථය ලබා දෙනවා coastal stability වෙරළේ ස්ථිරතාවය ස්ථාවරය in maintaining coastal stability වෙරළේ ස්ථිරතාවය පවත්වා ගැනීමට වෙරළේ ස්ථිරතාවය පවත්වා ගැනීමෙන් වෙරළේ ස්ථිරතාවය පවත්වා ගනිමින් and කියලා කියනවා සහ ecological balance කියලා කියනවා පාරිසරික කියන අර්ථයෙන් adjective එක විදිහට පාවිච්චි කරනවා balance කියලා කියනවා සමතුලිතතාවය සමබර බව කියලා කියන noun එක විදිහට මෙතනදී පාවිච්චි කරලා තියෙනවා and ecological balance සහ පාරිසරික සමතුලිතතාවය අපි සම්පූර්ණ වාක්‍යයේ තේරුම ගමු mangroves plays a crucial role කඩොලාන වැදගත් භූමිකාවක් ඉටු කරනවා in maintaining coastal stability වෙරළේ ස්ථිරතාවය පවත්වා ගැනීමට and ecological balance සහ පාරිසරික සමතුලිතතාවය සහ වෙරළේ ස්ථිරතාවය පවත්වා ගැනීමට කඩොලාන වැදගත් භූමිකාවක් ඉටු කරනවා අපි ඊළඟ වාක්‍යයේ තේරුම ගමු their roots hold soil together preventing erosion while also serving as natural buffers against storm surges tsunamis and rising sea levels they කියලා කියනවා ඔවුන් එහෙම නැත්නම් ඒවා they කියලා කියනවා ඔවුන්ගේ ඒවායේ කියන අර්ථයෙන් them කියලා කියනවා ඔවුන්ට ඔවුන්ව ඒවාට කියන අර්ථයෙන් අපි මෙතන තියෙන්නේ they කියලා කියන possessive form එක නැත්නම් අයිතිය හැඟවීමේ පදය ඒවාගේ කියන අර්ථය
අපි මෙතෙන්දි ලබා ගන්නවා. ඒ වාගේ root කියලා කියනවා මුලට. roots කියලා කියනවා මුල්. plural noun එක විදිහට තමයි පාවිච්චි කරලා තියෙන්නේ. hold. hold කියලා කියනවා යමක් දෑතින් නැත්තම් බාහුව වලින් අල්ලගෙන ඉන්නවා. යමක් නිශ්චිත ස්ථානයේ තබා ගන්නවා. කිසියම් දෙයක හිමිකාරීත්වය දරනවා. එහෙමත් නැත්තම් කිසියම් දෙයක් පවත්වනවා. එහෙමත් නැත්තම් අපිට පාවිච්චි කරන්න පුළුවන් කිසියම් දෙයක නැත්තම් කිසියම් දෙයක් මෙහෙයවනවා කියන අර්ථයෙන්. අපිට විවිධ අර්ථ ලබා දෙන පදයක් විදිහට අපිට hold කියලා කියන verb form එක මෙතනදී පාවිච්චි කරන්න පුළුවන්. විශ්වාසයක්, මතයක්, එහෙම නැත්තම් තත්වයක් පවත්ව ගන්නවටත් අපිට කියනවා. රඳවා තබා ගන්නවටත් අපි පාවිච්චි කරනවා. එතකොට මීට අමතරව ප්‍රමාද කිරීමකින් දෙයක් తాවකාලිකව නවත්වනවට ක්‍රියාපදයේ විදිහට hold කියන verb form එක පාවිච්චි කරන්න පුළුවන්. අපි මෙතෙන්දී පාවිච්චි කරනවා රඳවා තබා ගන්නවා. soil කියලා කියනවා pass. අපි මෙතෙන්දී noun එක විදිහට පාවිච්චි කරනවා. together කියලා කියනවා එකට කියන adverb එක විදිහට පාවිච්චි කරනවා. Their roots hold soil together. Their roots hold soil together. ඒවායේ මුල් පස එකට රඳවා තබා ගනී. රඳවා තබා ගන්නවා. preventing erosion. prevent කියලා කියනවා වළක්වනවා. වළක්ව ගන්නවා. නිවාරණය කරනවා කියන අර්ථයෙන්. prevented. සරල අතීත කාලයේදී පාවිච්චි කරනවා වැළැක්වුවා. prevented වළක්වලා past participle verb form එක විදිහට preventing වැළැක්වීම කියන gerund එක preventing වළක්වමින් කියන present participle verb form එක විදිහට පාවිච්චි කරන්න පුළුවන්. අපි මෙතෙන්දී පාවිච්චි කරන්නේ present participle verb form එක විදිහට preventing වළක්වා ගනිමින් erosion. අපි erosion කියලා කියනවා කාදනය. එහෙම නැත්නම් පස්සේදී යාම කියලා කියන අර්ථය, කාදනය කියලා කියන එකේ අර්ථය noun එක විදිහට අපි මෙතෙන්දී පාවිච්චි කරනවා erosion, කාදනය, preventing erosion, කාදනය වළක්වමින්. while කියලා කියනවා conjunction එකක් විදිහට අතර. එහෙම නැත්නම් අතර වාරේ. also කියලා අපි මීට ඉස්සෙල්ලත් අපි මේ වචනේ පැහැදිලි කරගත්තා. the ut කියලා කියන අර්ථයෙන් ලබා දෙනවා. serving. අපි serve කියලා කියනවා සේවය කරනවා. served කියලා කියනවා සරල අතීත කාලයේ past form එකෙන් සේවය කරා. served කියලා කියනවා past participle form එක විදිහට සේවය කරලා. අපි noun එක විදිහට අපි මෙතනදී පාවිච්චි කරනවා service, සේවය. serving කියලා කියනවා gerund එක විදිහට සේවය සැපයීමට. ඒ වගේම තමයි serving, සේවය සපයමින් කියන present participle verb form එක විදිහට අපිට මේක හදා ගන්න පුළුවන්. present participle verb form එක විදිහට අපිට මෙතනදී පාවිච්චි කරන්න පුළුවන්. අපි මෙතන වාක්‍ය අර්ථය ගත්තොත් while also serving ඒ අතරවාරයේ සේවය සපයමින් as natural buffers. as කියලා කියනවා less විදිහට කියලා කියන preposition එක විදිහට පාවිච්චි කරනවා. natural. අපි natural කියලා කියනවා ස්වභාවික කියලා කියන අර්ථයෙන් adjective එක විදිහට. nature කියලා කියනවා ස්වභාවය. නැත්තම් ස්වභාවය කියලා කියන අර්ථයෙන්. naturally කියලා කියනවා ස්වභාවික ලෙස, ස්වභාවිකව කියලා කියන අර්ථයෙන්. අපිට මෙතෙන්දී පාවිච්චි කරන්න පුළුවන් adjective එක natural, ස්වභාවික, buffers කියලා කියනවා ස්ව ආරක්ෂකයින්ට. අපිට ආරක්ෂාව කිසියම් දෙයකින් සලසනවා නම් අපිට buffer කියලා කියන්න පුළුවන්. ඒක buffer එකක්. එතකොට මෙතනදී අපි පාවිච්චි කරනවා plural form එක විදිහට ස්ව ආරක්ෂකයින් buffers, ස්ව ආරක්ෂකයින්. මේ දක්වා වාක්‍යයේ තේරුම ගමු. ස්වභාවික ස්ව ආරක්ෂකයින් ලෙසද ක්‍රියා කරන, එහෙම නැත්නම් සේවයේ සපයන අතරවාරයේ while also serving as natural buffers, එසේම ස්වභාවික ස්ව ආරක්ෂකයින් ලෙසද also කියලා කියන අර්ථය ද කියලා කියන මෙතනට අර්ථය අරගෙන තියෙනවා. ක්‍රියා කරන අතරවාරයේ කටයුතු කරන නැත්තම් සේවයේ සපයන අතරවාරයේ against storm surges. against කියලා කියනවා විරුද්ධව, එරෙහිව කියලා කියන අර්ථය ලබා දෙන preposition එක විදිහට පාවිච්චි කරනවා. storm කියලා කියනවා සුලි කුණාටු කියන අර්ථයෙන් adjective එකක් විදිහට, සුලි කුණාටුව කියන අර්ථයෙන් noun එකක් විදිහට යොදා ගන්නවා. මෙතනදී adjective එක විදිහට පාවිච්චි කරලා තියෙනවා storm surges. surges කියලා කියනවා සැඩපහර නැත්තම් දිය වැල, රළ පතර යන අර්ථයෙන් plural noun එක විදිහට පාවිච්චි කරලා තියෙනවා. tsunamis. අපි සුනාමියක් කියලා කියන එක අපි දන්නවා 2004 දෙසැම්බර් 26 වෙනිදා ශ්‍රී ලංකාවටත් සුනාමියක් ඇති වුණා. අපි දන්නවා සුනාමියක් කියන්නේ මොකක්ද කියලා. tsunamis, tsunami plural noun එක විදිහට පාවිච්චි කරනවා. and සහ rising. අපි rise කියලා කියනවා ඉහළ යනවා, උඩට නගිනවා, පිබිදෙනවා, විරුද්ධව නැගී සිටිනවා කියන අර්ථයෙන් verb එක විදිහට පාවිච්චි කරනවා. rose කියලා කියනවා ඉහළ ගියා, past form එක විදිහට පාවිච්චි කරනවා. risen කියලා කියනවා ඉහළ නැගලා, ඉහළ ගිහිල්ලා කියන past participle verb form එක විදිහට. අපි rising කියලා කියන උදාවන, නගින කියන අර්ථයෙන් adjective එකක් විදිහට අපිට ආයෙත් පාවිච්චි කරන්න පුළුවන්. rising උදාවීම, නැගීම කියන gerund එක, rising උදා වෙමින්, නැගෙමින් කියන present participle verb form එක. අපි මෙතෙන්දී පාවිච්චි කරනවා adjective එකක් විදිහට rising. sea කියලා කියනවා මුහුද, noun එක විදිහටත් පාවිච්චි කරනවා. ඒ වගේම තමයි මෙතනදී adjective එක විදිහටත් පාවිච්චි කරනවා. මේ වාක්‍යයට අනුව පාවිච්චි කරලා තියෙන adjective එක මුහුදු, levels. level කියලා කියනවා මට්ටම, සමතලාව, තැනිතලාව කියන noun එක විදිහට. මෙතන plural noun එක විදිහට පාවිච්චි කරනවා. levels, rising sea levels, ඉහළ යන, ඉහළ නගින මුහුදු මට්ටම. අපි මේ වාක්‍ය ඛණ්ඩයේ තේරුම් බලමු. against storm surges, tsunamis and rising sea levels.
සුලිකුණාටු රැලි සුනාමි සහ ඉහළ යන මුහුදු මට්ටමට එරෙහිව සුලිකුණාටු රැලි සුනාමි සහ ඉහළ යන මුහුදු මට්ටමට එරෙහිව අපි සම්පූර්ණ වාක්‍යය තේරුම ගමු. Their roots hold soil together. ඒවායේ මුල් පස රඳවා තබා ගන්නවා. Preventing erosion ඛාදනය වළක්වමින් while also serving as natural buffers. එසේම ස්වභාවික ස්ව ආරක්ෂකයින් ලෙසද ක්‍රියා කරන අතරවාරයේ සේවය කරන අතරවාරයේ against storm surges, tsunamis and rising sea levels. සුලිකුණාටු රැලි සුනාමි සහ ඉහළ යන මුහුදු මට්ටමට එරෙහිව during extreme weather events. during අපි during කියලා කියනවා අතර වාරයේ. extreme කියලා කියනවා අතිශය. උපරිම කියන adjective එක විදිහට පාවිච්චි කරනවා. අපි මෙතෙන්දි පාවිච්චි කරන්න පුළුවන් අතිශය අහිතකර කියලා අර්ථයෙන් පාවිච්චි කරනවා. weather කාලගුණය කියන අර්ථයෙන් noun එක විදිහට පාවිච්චි කරනවා. කාලගුණික කියන අර්ථයෙන් adjective එක විදිහට යොදා ගන්නවා. අපි මෙතෙන්දි පාවිච්චි කරන්නේ adjective එක විදිහට events කියලා කියනවා සිදුවීම් උත්සවාංග. අපි මෙතෙන්දි පාවිච්චි කරනවා සිදුවීම්. අතිශය කාලගුණික සිදුවීම් අතර වාරේ අතිශය අහිතකර කාලගුණික සිදුවීම් මත අතර mangroves කියලා කියනවා කඩොලාන absorb අපි absorb කියලා කියනවා අවශෝෂණය කරනවා නැත්නම් උරා ගන්නවා කියන verb එක විදිහට යොදා ගන්නවා. wave කියලා කියනවා රළයට noun එක විදිහට පාවිච්චි කරනවා. adjective එකක් විදිහට රැලි කියලා කියන අර්ථයෙන් පාවිච්චි කරනවා. මෙතනදී පාවිච්චි වෙනවා adjective එකක් විදිහට energy අපි energy කියලා කියනවා බලයට noun එක විදිහට නැත්නම් ශක්තියට noun එක විදිහට පාවිච්චි කරනවා. mangroves absorb wave energy කඩොලාන අවශෝෂණය කරනවා නැත්නම් උරා ගන්නවා wave energy රැලි ශක්තිය. mangroves absorb wave energy කඩොලාන රැලි ශක්තිය අවශෝෂණය කරනවා. offering frontline protection to inland communities අපි offer කියලා කියනවා ලබා දෙනවා පූජා කරනවා ඉදිරිපත් කරනවා පිරිනමනවා කියන verb එක විදිහට. offered කියලා කියනවා past form එක විදිහට ලබා දුන්නා past participle verb form එක විදිහට ලබා දීලා. offering කියලා කියනවා gerund එක විදිහට ලබා දීම. offering කියලා කියනවා present participle verb form එක විදිහට ලබා දෙමින්. අපි මෙතනදී පාවිච්චි කරන්නේ ලබා දෙමින් කියන අර්ථයෙන් present participle verb form එක විදිහට ලබා දෙමින්. frontline කියලා කියනවා ඉදිරි පෙළ පළමු පෙළ මුල් පෙළ කියන adjective එක විදිහට පාවිච්චි කරනවා. protection අපි protect කියලා කියනවා ආරක්ෂා කරනවා. අපි මේ ඉස්සල්ලා මේ verb එක ගැන කතා කරා. protect කියලා කියනවා ආරක්ෂා කරනවා. මෙතන noun එක විදිහට පාවිච්චි කරලා තියෙනවා frontline protection ඉදිරි පෙළ නැත්නම් පළමු පෙළ ආරක්ෂාව. to කියලා කියනවට යමකට යමෙකුට කියලා කියන අර්ථයෙන් inland කියලා කියනවා අභ්‍යන්තර කියන අර්ථයෙන් adjective එක විදිහට පාවිච්චි කරනවා. communities කියලා කියනවා ප්‍රජාව ජනතාව සමාජය කියලා කියන අර්ථයෙන්. මෙතන y එක අයින් කරලා ies එකතු කරලා plural form එකක් විදිහට පහදලා තියෙනවා. communities ප්‍රජාවන් ජනතාවන් සමාජයන්ට and සහ reduce කියලා කියනවා අවම කරනවා අඩු කරනවා. reduce කියලා කියන past form එක විදිහට අඩු කරා අවම කරා. reduce කියලා කියනවා past participle verb form එක විදිහට අඩු කරලා කියලා කියන අර්ථයෙන්. gerund එක විදිහට පාවිච්චි කරනවා reducing අඩු කිරීම අවම කිරීම කියලා කියන අර්ථයෙන්. reducing කියලා කියනවා present participle verb form එක විදිහට අඩු කරමින් අවම කරමින් කියන අර්ථයෙන්. අපි මෙතෙන්දී පාවිච්චි කරනවා present participle verb form එක විදිහට අවම කරමින්. flood කියලා කියනවා ගම් වතුරට noun එක විදිහට. ඒ වගේම adjective එක විදිහටත් පාවිච්චි කරන්න පුළුවන්. අපි මෙතනදී adjective එක විදිහට ගම් වතුර කියලා අර්ථයෙන් පාවිච්චි කරනවා. damage කියලා කියනවා හානිය. verb form එක විදිහට හානි කරනවා. past form එක විදිහට හානි කරා. past participle verb form එක විදිහට හානි කරලා කියන අර්ථය ලබා දෙනවා. අපි බලමු වාක්‍යයේ සිංහල තේරුම. offering frontline protection ලබා දෙමින් පළමු පෙළ නැත්නම් මුල් පෙළ ආරක්ෂාව to inland communities අභ්‍යන්තර ප්‍රජාවන්ට නැත්නම් අභ්‍යන්තර ප්‍රජාවන් සඳහා මුල් පේලියේ පළමු පෙළ ආරක්ෂාව ලබා දෙමින් and reducing flood damage ගම් වතුර හානිය අවම කරමින්. අදට අපේ එඩිටෝරියල් රීඩින් එක අවසන් කරනවා. මේ වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස් යෝජනා චෝදනා පහලින් කොමෙන්ට් කරන්න. ඔයාලගේ යාළුවන්ට ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමැත්තක් දක්වන අයට වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්න එපා. තවත් වීඩියෝ එකකින් හමු වෙනකන් ගිහින් එන්නම්. See you later.